යහෝ මිනාසන් ඔන්න අදත් මම ඔයාලට ජපාන් ලෙසන් එකක් අරගෙන ආවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගානිපාතය. ගානිපාතය පාවිච්චි කරන එක්තරා ස්ටෙප් එකක්. හරි? රයිට්. දැන් බලන්න මම මෙතන ලියලා තියෙනවා noun ga imas arimas. noun ga imas arimas. noun කියලා කියන්නේ නාම පදේ. ඊට පස්සේ ගානිපාතය imas කියලා කියන්නේ අපි ඉන්නවා. ජපන් භාෂාවෙන් ඉමස් කියලා කියන්නේ ඉන්නවා. අරිමස් කියලා කියන්නේ තියනවා. රයිට්. මම උදාහරණ කීපයක් ගත්තා. මම කියනවා පූසෙක් ඉන්නවා. පූසෙක් ඉන්නවා. හරි? පූසෙක් ඉන්නවා. එතකොට මෙතන මම noun එක විදියට අදහස් කරන්නේ පූසා. පූසා. දැන් ඔයාලා ගෙදර පූසෙක් ඉන්නවා නම් මේ වෙලාවේ බලන වෙලාවේ පූසර අපි ජපන් භාෂාවෙන් කියනවා නෙකෝ. 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 එතකොට දැන් පූසෙක් ඔයාලා ළඟ ඉන්නවනම් නෙකෝ නෙකෝ පූසෙක් දැන් පූසර් කියන විදිහ දන්නව නෙකෝ කියලා. දැන් මට කියන්න ඕනේ පූසෙක් ඉන්නවා. ඊට පස්සේ දැන් noun එක ඔන්න දැම්මා නෙකෝ. ඊට පස්සේ අපි දාන්නේ ගා. නෙකෝ ගා ඉන්නවනේ. ඉන්නවට අපි ජපන් භාෂාවෙන් කියනවා ඉමස්. නෙකෝ ගා ඉමස්. දැන් ඔයාලට කියන්න පුළුවන්. නෙකෝ ගා ඉමස්. පූසෙක් ඉන්නවා. නේ? පූසට එහෙනම් ජපන් භාෂාවෙන් කියන්නේ නෙකෝ. නෙකෝ ගා ඉමස්. ඊළඟට දැන් ඔයාලා ඉන්න මේසෙම පොතක් තියෙනවා. පොතට අපි ජපන් භාෂාවෙන් කියනවා හොන් කියලා. හොන්. රයිට්. හොන්. හොන්. දැන් මට කියන්න ඕනේ පොතක් තියනවා කියලා. ඊට පස්සේ අපි එහෙනම් දාන්නේ මොකද්ද? ගානිපාතය. හොන් ගා තියනවට කියනවා අරිමස් කියලා. හොන් ගා අරිමස්. හොන් ගා අරිමස්. රයිට්. හොඳට මතක තියාගන්න නාම පදයකට noun එකකට ඉන්නවා තියනවා කියන කොටත් අපි ගානිපාතය පාවිච්චි කරනවා යොදා ගන්නවා. ඒකට උදාහරණ දෙකක් තමයි ගත්තේ. හරි. එහෙනම් අදට මෙතනින් ඉවර කරනවා. අපි තවත් ලෙසන් එකකින් හම්බෙමු.